ආයුබෝවන් ඔයාලා හැමෝටම. කොහොමද ඉතින් මේ දවස්වල වහිනා නේද? මම අද කතා කරන්නේ වැරදීමකින් අවුවට ගියපු පීස් ලිලි පැලයක් ගැන. මේ පැලේ දැන් අපේ ගෙදර අවුරුදු 5ක් තිස්සේ වගේ තියෙන පැලයක්. ඊටත් වඩා වැඩි මේ පැලේට. අපේ අත්තම්ම වත්ත සුද්ධ කරන්න ගියපු වෙලාවක මේ පැලේ අවුවෙන් තියලා. ඉතින් යාට ඒක ආයේ හෙවණෙන් තියන්නත් අමතක වෙලා. අපි දකින්නකොට ගොඩාක් පරක්කු වැඩි. එතකොට මේකේ කොළ ගොඩක් පිච්චිලා තිබ්බේ. මේ පැලේ මෙහෙම තිබුණු පැලයක් නන් නෙමෙයි. මේක මාර ලොකුවට පොකුරට තිබුණු පැලයක්. මේ ටික විතරයි අපිට බේර ගන්න පුළුවන් උනේ. ඒ වගේම මේ දවස්වල වැස්සක් නිසා ගහට හම්බෙච්ච වතුර ප්‍රමාණයත් ගොඩාක් වැඩි. ඉතින් අපි try එකක් දීලා බලමු. මේ පීස් ලිලි පැලේ ආයෙ ගොඩ දාන්න පුළුවන් වේද කියලා. ලිලි පැලයට ගත්තේ පොල්ලෙලි කැබලි කොම්පෝස්ට් වැලි චිප්ස් ගල් ඒ වගේ දේවල් තමයි ගත්තේ. මේ තියෙන්නේ ඉතින් කලින් මගේ පැලේ තිබ්බ පෝච්චි අයියේ පස් එක. මේ දවස්වල වැස්ස නිසා මාර විදියට පස් එක තෙත් වෙලා තිබ්බේ. ටික දවසක් පෝච්චියම තිබ්බනම් අනිවාර්යෙන් මුල් ටිකත් කුණු වෙනවා. මේ පීස් ලිලි ගස් ගෙවල් වලට වාසනාව ධනෙ උදා කරන ගස් කියලා ගොඩාක් අය විශ්වාස කරනවා. මේ ගස් කඩවල වල ගොඩාක් ගණන් පැල జాතියක්. මම මේවා ටික හිටවලා මේවට අවශ්‍ය පොහොරක් ටික දාලා අපි බලමුකෝ මේ ගස් ආයේ ලස්සනට දළු දාලා හැදෙයිද කියලා. වැස්ස වැහැලා පායලා මීදුමත් එක්ක ඉරව් පොළොවට වැටෙද්දි කොච්චර ලස්සනද බලන්නකෝ ගස් අස්සේ. ඒක මාරම ලස්සන හවස් වරුවක්. එහෙනම් අපි බලමු නේද ලිලි පැලේ ආය හොඳට හැදෙයිද කියලා. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.